ගන්න දෙයක් තමයි ජීවිතේ ප්‍රතිපදාව තුල ශක්තිමත් වෙන්න කියන එක. අද ලංකාවේ මිනිසුන්ට තියෙන අවුල ගැටලුව දහම් දැනුමේ ප්‍රශ්නයක් නෙමෙයි. හොඳ දහම් දැනුමක් ලංකාවේ මිනිසුන්ට තියෙනවා. ගැටලුව තියෙන්නේ දහම් දැනුමේ නොව ධර්මය හුරු කරන ප්‍රතිපදාවේ අවුල් ටිකක් තමයි තියෙන්නේ. ප්‍රතිපදාව සම්පූර්ණ වෙච්ච තැනක හිත විමුක්ත ස්වභාවයට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයේ ක්‍රියාවලිය පැහැදිලි කරන්නේ හේතුඵල සහිතව. මේක හේතුන් නිසා උද්ගත වන ඵල ධර්ම ටිකක් විදියටයි ධර්මයේ මේක තෝරලා දෙන්නේ. හේතුන් නිසා උද්ගත වෙච්ච ඵල ධර්මයක් හේතු නිරුද්ධ වෙනකොට ලෝකයම නිරුද්ධ වෙලා යනවා කියලයි අපට බුද්ධ දේශනාව අනුශාසනා කරන්නේ. එහෙමනම් අපි එකක් තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගත යුතු දේ තමයි පින්වත්නි ඉපදෙමින් මැරෙමින් යන දීර්ඝ සංසාර ගමන ඉපදෙමින් මැරෙමින් යනවා කියන එක ගැන තර්ක කරන්න ඕනේ. මේ වෙලාවේ ඉපදිලා ඉන්න එකම ප්‍රමාණවත් මේ ධර්මයේ ප්‍රශ්නය විසඳ ගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන ධර්මයේ ප්‍රායෝගිකව පුහුණු කරනවා නම් ඒ ප්‍රායෝගිකව පුහුණු කරගන්න පුද්ගලයා විසින් කළ යුතු අනුගමනය කළ යුතු පිළිවෙත් ගණනාවක් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා. ඒකේ මුලින්ම පැහැදිලි කරන්නේ ධර්මාවබෝධයට අදාළ වටපිටාව ගැනයි. ඔය සීලයෙන් උදව්ව හදා ගන්නවා අය සීලානුග්ගහිතාච ඊට පස්සේ සුතානුග්ගහිතාච දේශනාව අහලා දහම් දැනුම හදා ගන්නවා. මොකද අනුගමනය කරන වැඩපිළිවෙල ගැන දැනුමක් තියෙන්න ඕනනේ. ඊට පස්සේ ඊළඟට කියනවා සමතානුග්ගහිතාච ඊට පස්සේ සමාධිය දියුණු කරනවා. මෙතන සමාධිය කියලා කියන්නේ මාර්ගඵලවලට නෙමෙයි ධ්‍යාන සිත්වලට ධ්‍යානයක් උපදව ගන්න. ඉතින් ධ්‍යාන කියන්නේත් මහා මුතු ඒවා නෙමෙයි. ධ්‍යානයක් උපදව ගන්නවා. ඉතින් ධ්‍යානයක් උපදව ගන්න අද මිනිස්සුන්ට බැරි. ඒ කියන්නේ මිනිස්සු මට කියලා තිනවා සමහර අය අවුරුදු 25 30 භාවනා කරන අය මට කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ ධ්‍යානයක් උපදව ගන්න කොහොමද කියලා අහලා තියෙනවා. මේ මොකද බුද්ධ දේශනාවේ තියෙනවා මේ ಭಾರತයේ තිබුණු ධ්‍යාන කියලා ස්වභාවයක්. ඒවා පළවෙනි ධ්‍යානෙ, දෙවැනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ කියලා මේ සමතානුග්ගහිතාච කියලා ඔය අනුග්ගහිත සූත්‍රය කියන්නේ ධ්‍යාන හතර. ධ්‍යාන හතර උපදවාගෙන ඊළඟට කියනවා විපස්සනානුග්ගහිතාච විදර්ශනා කරන්න ඕන. අන්න ඒතු විදර්ශනා කරනකොට හිත කෙලෙසුන්ගෙන් සම්පූර්ණ මිදෙනවා. එතකොට අපි කියනවා යාගේ හිත නිවනටපත් උනා කියලා. ඉතින් එච්චරයි. නමුත් දැන් ධ්‍යානයක් උපදවා ගන්න එක එහෙමනම් දැන් මේක එකක් අපිට මේක කේන්ද්‍රගතව එකක් තේරෙනවා භාවනා කරන්නම ඕන. විමුක්තිය සම්බන්ධ කතාවක් ගන්න බෑ භාවනා නොකර. සමහර අය කියනවා බණහලා කරන්න පුළුවන් කියලා. නමුත් බණහලා ලොකු දෙයක් කරගන්න බෑ. බණහලා කරගන්න පුළුවන් ඊටාම පොඩි දෙයක්. බණ ඇහුවාම සාමාන්‍යයෙන් ධර්ම ශ්‍රවණය කරාට පස්සේ 10%ක 15ක විතර ප්‍රතිශතයක යහපතක් කරගන්න පුළුවන්. ඒකෙත් හරියට නිගමනය කරන්න බෑ. ඉතින් ප්‍රඥාවේ මට්ටම අපිට තේරෙන්නේ නැහනේ. ප්‍රඥාව හොඳට තියෙන කෙනෙකුට 140ක විතර ධාරිතාවයක ධර්මයේ ඉලක්කයට යන්න පුළුවන්. නමුත් අවාසනාවකට අද නම් එහෙම බෑ. කොයි තරම් උගත් කෙනෙකුට වුණත් 115ක් විතර තමයි බණහලා කරගන්න වෙන්නේ. එහෙමනම් 85ක් විතර තියෙනවා භාවනාවෙන් කරගත යුතු දෙයක්. දැන් මේ ඊළඟ එක තමයි අපිට තේරුම් ගන්න ඕන අර සුතානුග්ගහිතාච කියලා අපි කියන්නේ. සීලානුග්ගහිතාච කියලා කියන්නේ සීලයෙන් උදව්ව හදා ගන්නවා. සීලයෙන් උදව්ව හදා ගන්නවා කියන්නේ මේ පන්සිල් රකින්නවා කියන එක නෙමෙයි. සීලය කියලා කතා කරන්නේ බුදුදහමේ කතා කරනවා ආර්යකාන්ත සීලය කියලා එකක්. ආර්යකාන්ත සීලය කියන්නේ පන්සිල් වලට නෙමෙයි. ආර්යකාන්ත සීලය කියන්නේ නිවනට උදව් වෙන සීලය කියන එක. ඇත්තටම පන්සිල් වල නිවනට ලොකු උදව්වක් නැහැ. පන්සිල් වල තියෙන ගිහි ජීවිතයට උදව්වක්. පන්සිල් වල එහෙම ලොකු උදව්වක් නැහැ. මේ ගිහි ජීවිතේ ගෙවන මිනිස්සෙකුට කාමභෝගී ජීවිතේ ගෙවා ගන්න ලොකු උදව්වක් හම්බ වෙනවා පන්සිල් වලින්. එහෙම නැතුව නිවනට නම් ලොකු උදව්වක් ගන්න අමාරුයි. ඉතින් ඊට නිවනට බර එහෙනම් ආර්යකාන්ත සීලය කියන්නේ පන්සිල් වලට නෙමෙයි. ආර්යකාන්ත සීලය කියලා කියන්නේ නිවනට උපකාර වන සීලය. කෙටියෙන්ම කිව්වොත් ඉන්ද්‍රිය සංවරය හදාගත්තා නම් ඇස කන නාසය දිව කය මනස තුල
ප්‍රපංචකරණයක් දක්වා ඇති නොවන විදියට ඉන්ද්‍රිය පරිහරණය කරනවා. එතකොට අමුතුවෙන් ආයේ පානාතිපාතා කී සිල්පද ගන්න දෙයක්වත් නැහැ. මොකද අර ඉන්ද්‍රිය පරිහරණය තුලම යාගේ සීලයක ඉලක්කය සම්පූර්ණ වෙලා තියෙනවා. ඇසින් දකින රූපේ කෙරෙහි නිමිති අනුනිමිති ගන්නේ නැතුව ඇහැ පරිස්සම් කරගෙන ඉන්නවා. එතකොට ඇහැ පරිස්සම් කරගන්නවා කියන්නේ රූප නොබලා ඉන්නවා කියන එක නෙමෙයි. රූප දකිනවා. දකින රූපය කෙරෙහි තමාගේ හිතේ තණ්හාවක් හදාගන්නෙත් නැහැ, රාගයක් හදාගන්නෙත් නැහැ, පටිඝයක් හදාගන්නෙත් නැහැ. එතකොට දැන් ඕක කරන්න පුළුවන්ද? කරන්නත් අමාරුයි. අමාරු වුණාට කමන්නේ. මුලින්ම පින්වත්නි මේ හිත එකපාර අපිට නඩත්තු කරලා පාලනය කරගන්න බැරි නිසා බුදුදහම කියනවා හිත විසිරෙනකොට, හිත රාගය ඇති වෙනකොට, රාගය ඇති වුණාට කමන්නේ, ඇති වුණ බව දැනගෙන හිටියාම ඇති. ඒක තමයි පළවෙනි පියවර. දැන් මේ රාගය ඇති වුණා කියලා එකපාර මේක මඩින්න බෑනේ. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. රාගසිතක් ඇති වුණාම රාගසිතක් ඇති වුණ බව දැනගෙන ඉන්නවා. එච්චරයි. රාගසිත ඇති වුණා වීතින්. ඒක සාමාන්‍ය මිනිස්සුන්ගේ මේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය ගත්තත් රාගය ඇති වෙන එක අතිශය සාමාන්‍ය තත්ත්වයක්. මේ බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය තත්ත්වය අභිබවා ගිහින් පුද්ගලයාව බරපතල අමාරුවක වට්ටන්නේ නැහැ. බුදුදහම කියන්නේ බලන්න කොච්චර නිදහස්ද කියලා මහණෙනි. සරාගං චිත්තං සරාගං වා චිත්තන්ති පජානාති. රාගසිතක් ඇති වෙනකොට මහණෙනි රාගසිතක් ඇති වුණා කියලා දැනගන්න. එච්චරයි. එතකොට රාගසිතක් ඇති වෙන්න පුළුවන් ඇස හරහා දකින ලෝකයේ තුලින්, කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා, මනස හරහා දකින ලෝකයේ තුලින් රාගය, ද්වේෂය, මෝහය ඇති වෙන්න පුළුවන්. එතකොට රාග, ද්වේෂ, මෝහ ඇති වෙනකොට රාග, ද්වේෂ, මෝහ ඇති වෙච්ච තැනක පින්වත්නි එයාගේ සීලයක උදව්ව ලැබිලා නැහැ. මොකද සීලයක උදව්ව කියලා කියන්නේ ඇහෙන් දකින ලෝකයේ මත මනාපමනාපකම් ඇති නොවන විදිහට හැ පරිස්සම් කරනවා. රූප දකිනවා. දකින රූපයේ කෙරෙහි විශේෂ බන්ධනයක් හදාගන්නෙත් නැහැ, ගැටීමක් හදාගන්නෙත් නැහැ. එතකොට ගැටෙනකොට දැන් එහෙම හදාගන්න බෑනේ. පෘථග්ජන ශ්‍රාවකයෙකු ගැටෙනකොට දැන් සංවර කරගෙන ඉන්න වෙලාවෙත් අර ගැටීමම මතුවෙලා එනවා නම් ගැටෙන බව දැනගන්නවා. ඒ ඇති මුලින්ම. සීලානුග්‍රහිතාච කියන්නේ ඔන්න ඕකට. එතකොට දැන් නිවනටපත් කරගන්න පුළුවන්ද? නෑනේ. දැන් සීලයකින් දුර ඉඳලා නිවනට උදව් කරන්නේ, ළඟ ඉඳලා උදව් කරන්නේ නෑ සීලයකින්. සීලය බොහෝම ඈත ඉඳලා නිවන් මාර්ගයට උදව් කරන්නේ. මූලික පියවර සීලය කියන්නේ. ඔකට ලස්සන දේශනාවක් තියෙනවා. ඒ දේශනාව මම හිතන්නේ සුන්දරිකා සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මේ සුන්දරිකා කියන බ්‍රාහ්මණයාට කියනවා මේ විශාල සුන්දරිකා ගඟ වගේ එකක් ධර්මය, මේ ධර්මයට බහින තොටුපොළ තමයි සීලය කියලා කියන්නේ. ඒතර තොටුපොළට බහැලා කරන්න ඕනේම ගොඩක් තියෙනවා. තොටුපොළට බහැලා සෑහෙන දේවල් අපිට කරගන්න වෙනවා. බහින තොටුපොළයි සීලය. බහින්න තියෙන්නේ සීලෙන්. ඊට පස්සේ තොටුපොළෙන් බැස්සට පස්සේ ආයෙත් සීලයක ලොකු උපකාරයකුත් නැහැ ඇත්තටම. තොටුපොළෙන් ජලාශයට බැස්සට පස්සේ බැහැගත්තට පස්සේ ආය එතන ලොකු උදව්වක් අපිට හම්බ වෙන්නේ නැහැ. මොකද ඊට පස්සේ ජලය තුල තමයි චර්යාව තියෙන්නේ. ගිලෙන්නේ නැතුව කොහොමද පරිස්සම් වෙන්නේ? ඊට පස්සේ කොහොම ගැඹුරු තැන් කොහොමද හොයාගන්නේ? වලවල් තියෙන්නේ කොහෙද? ඒව අර තොටුපොළ ලොකු අදාළකමකුත් නැහැ. ඒ නිසා සීලය බොහොම දුර ඉඳලා ඇත්තටම උදව් කරන්නේ. සීලයෙන් ලොකු උදව්වක් හම්බ වෙනවා. නමුත් දුරින් තමයි උදව් කරන්නේ. නිවනට කිට්ටු වෙන්න සීලයක උපකාරයකුත් නැහැ. මහා ලොකුවට නැහැ. මං කියන්නේ එකකින් සීලය කැඩෙනවා කියලා නෙමෙයි. එතකොට සීලයකින් අනුග්‍රහය හදාගෙන සුතානුග්‍රහිතාච කියන මේ ධර්ම ශ්‍රවණයේ තුලින් හොඳට ධර්මයේ කතා කරලා සැකතැන් දුරු කරගෙන හොඳට නුවණ හදා ගන්නවා. ඉතින් එතන නුවණ කියන්නේ මේ විවිධ විෂය පරාසයන් ගැන නෙමෙයි. ඒවා ඔක්කොම පොඩ්ඩක් පැත්තකින් තියලා නිදහසේ ධර්මාවබෝධයට අදාළ නුවණක් තියෙනවනේ. මේ පංචස්කන්ධය ගැන, සලායතන ගැන, පටිච්ච සමුප්පාදය ගැන, ප්‍රධාන වශයෙන් පටිච්ච සමුප්පාදය ගැන. පටිච්ච සමුප්පාදය ගැන පින්වත්නි අද මිනිසුන්ට තියෙන නුවණ තුලින් කවදාවත් නිවනට හිතපත් කරගන්න බෑ. හේතුව තමයි පටිච්ච සමුප්පාදය තුලින් නිවනට හිතපත් කරගන්නවා නම් පටිච්ච සමුප්පාදයේ ක්‍රම දෙකකට දකින්න ඕනේ. ඇත්තට මිනිස්සු දන්නෙත් නෑ ඒක දකින්න විදිය.
පටිච්ච සමුප්පාදය තුලින් එක විදියකට දකින්න ඕන මේ ජරා භව තුනකට සම්බන්ධ කරලා එකක් දකින්න ඕන. අපි ඒක තමයි දකින්නේ. ඒ කියන්නේ ජරා මරණ දුක තියෙනවා. ඊට පස්සේ ජරා මරණ දුකට හේතුව ඉපදීම. ඔන්න ඉපදුනාට පස්සේ ජරා මරණ දුක. ඔන්න එක භවයක්. ඊට පස්සේ ජරා මරණ දුක ඉපදීම නිසා පස්සේ භවයක් ගැන කතා කරනවා. ඊට පස්සේ ඉපදෙන්න කලින් ජීවිතේ තියෙනවා ජාතියට හේතුව භවය. ඔන්න මේ ජීවිතේ. ජාතියට හේතුව භවයනේ. භව පච්චයා ජාති. භවයෙන් නිසා ඉපදෙනවා. ඉපදුනාට පස්සේ ජීවිතේ මරණින් එහා පැත්තේ තියෙන්නේ. එහෙනම් ජරා මරණ තියෙන්නේ හැමදාමත් කොහෙද? මරණින් එහා පැත්තේ. මම මේ කියන්නේ හොඳට තේරුම් ගන්න. ඇයි ජරා මරණ ඇති වෙන්නේ මොකක් නිසාද? උපන් නිසා. ඇයි ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසනේ. ඒතර ජාති ඇති වෙන්නේ කුමක් නිසාද? භවය නිසා. විපාක පිණිස කර්ම හැදිච්ච නිසා. විපාක පිණිස කර්ම හැදෙන්නේ මේ පැත්තේනේ. ඇයි මේ පැත්තේ විපාක පිණිස කර්ම හැදුනහමනේ ජාතිය පහළ වෙන්නේ. ඒතර ජාතිය කියන්නේ මරණින් එහා පැත්තේ තත්වයක් නේ. ඒතර හැමදාමත් ජරා මරණ දුක ඇති වෙන්නේ කවද්ද? මරණින් එහා පැත්තේ. මේක මං කියනක හොඳට කල්පනා කරන්න. හැබැයි මේ කල්පනාව තිබ්බට කවදාවත් හිත නිකලෙස් වෙන්නේ නැහැ. නිකලෙස් වෙන්න බෑ මේ කතාව දැනගත්තා. ඊට පස්සේ බලන්න දැන් ජාතිය ඇති වෙන්නේ ජරා මරණ දුක. ජරා මරණ දුකට ජාතිය හේතුව. ජාතිය ඇති වෙන්නේ විපාක පිණිස කර්ම හැදිච්ච නිසා. විපාක පිණිස කර්ම හැදෙන්නේ මොකක් නිසාද? විපාක පිණිස කර්ම හැදෙන්නේ උපාදානයේ නිසා. හිත බැඳිලා යනවා එක එක ඒවාට. බැඳිච්ච තැන්වල කර්ම හැදෙනවා. ඕක නෙවෙන්නේ. හිත බැඳුනහම දැන් මලකට බැඳුනහම මල සුවඳ කරන්න හිතෙනවා, මල කඩන්න හිතෙනවා, මල ඉඹින්න හිතෙනවා, ගොඩක් ඒවා හිතෙනවනේ. ඇයි? මලට බැඳුච්ච නිසා. මල කඩලා බුදු පහන තියන්න හිතෙනවා. බැඳිච්චාන් පස්සේ සිතෙන් කයෙන් වචනින් ගොඩක් ඒවා කරනවා. ඒකට තමයි අපි කියන්නේ විපාක පිණිස කර්ම හදා ගන්නවා කියලා. විපාක පිණිස කර්ම කරන්නේ කසිතෙන් කයෙන් වචනින්. උපාදානීය කියන එක නිසා තමයි ඔක්කොම වෙන්නේ. උපාදානීය ඇති වෙන්නේ මොකක් නිසාද? තණ්හාව නිසා. හිතේ තණ්හාව ඇති වුණාම ඒවට හිත බැඳෙනවා. තණ්හාව ඇති වෙච්ච එකයි. ඒතකොට තණ්හාව ඇති වෙච්ච තැනම බැඳෙනවා. ආයේ තණ්හාව ඇති වෙලා පැයකින් බැඳෙනවා නෙමෙයි. තණ්හාව ඇති වෙන්නේ කුමක් නිසාද? තණ්හාව ඇති වෙන්නේ පින්වත්නි හිතේ වින්දනය කරන්න ගියාම. මේ ලෝකේ වේදනාව විඳිනකොට තමයි විඳින දෙයටයි තණ්හාව ඇති වෙන්නේ. වේදනා පච්චය තණ්හා. එතකොට විඳින දෙයට තණ්හාව ඇති වෙනකොට විඳින්නේ කුමක් නිසාද? විඳින්නේ පින්වත්නි ස්පර්ශ වුණාම. ඇහැට රූප පේනකොට තමයි විඳින්නේ රූපය. පෙනුන්නේ නැත්තම් රූප විඳින්න බෑ. ඇත්තටම රූපය නිසා හිත තණ්හාව ඇති වෙනකොට ඒකට කියනවා රූප තණ්හාව කියලා. රූප තණ්හාවකුත් නෙමෙයි තියෙන්නේ. රූපය දකින්නකොට තමන්ගේ හිතේ ඇති වෙන සුඛයටයි තණ්හා කරන්නේ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕන. නමුත් අර අසෘතවත් පෘථග්ජනෙක් හිතාගෙන ඉන්නවා රූප වලට තණ්හා කරනවා, ශබ්ද වලට තණ්හා කරනවා, ගන්ධ සුවඳට තණ්හා කරනවා කියලානේ හිතාගෙන ඉන්නේ. නමුත් ඇත්තටම ගැඹුරින් බැලුවාට රූපයට නෙමෙයි තණ්හාව තියෙන්නේ. තණ්හාව තියෙන්නේ තමන්ගෙම හිතට. ඇයි රූපය දකින්නකොට තමන්ගේ හිතේනේ සුඛාස්වාදය ඇති වෙන්නේ. ඒතර ඒ සුඛාස්වාදයටනේ අපි තණ්හා කරන්නේ. ඒතර ඕක තමයි ඇත්ත කතාව. ඊට පස්සේ ඒ සුඛාස්වාදේ පරිස්සම් කරගන්න ඕන නිසා අපි එළිය දරුවෝ නඩත්තු කරනවා, බිරිඳ නඩත්තු කරනවා, ස්වාමියා. ඇයි ඒව වෙනස් වුණ ඒ රූපේ වෙනස් වෙනකොට මගේ සුඛාස්වාදේ නැති වෙනවනේ. ඒතකොට ඇත්තටම තණ්හා කරලා තියෙන්නේ තමන්ගෙම හිතට. ඒකනේ කිව්වේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තමයි අපේ හිතේ තණ්හාව තියෙන්නේ කියලා. තමන්ගෙම ඇති වෙන හිත කෙරෙහි තමයි බලාන යද්දි තණ්හාව තියෙන්නේ. එතකොට තමන්ගෙම හිත කෙරෙහි තල්ලගත්ත තණ්හාවක්නේ ගැඹුරෙන් බලනකොට තියෙන්නේ. එහෙමනම් රූප තණ්හා කියලා ඉවක්ක් නැහැ ලෝකයේ ඇත්තටම බලාන යද්දි. රූපය තමන්ට සුඛාස්වාදයක් ගෙනත් දෙනවා. ඒ සුඛාස්වාදයට මම කැමතියි. ඒ නිසා මම තණ්හා කරනවා. ඕක තමයි ලෝකේ වෙන්නේ. ඕක අපිට තේරෙන්නේ නැහැ. දැන් මේක සුපුරුදු කතාවනේ. මේක අපි දන්න කතාවනේ. ඊට පස්සේ හිත බැඳෙනවා. බැඳිච්ච මේ ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙන්නේ මේ ආයතන නිසා. ආයතන කියන්නේ නාම රූප ඇති වුණා. නාම රූප කියලා ස්වභාවයක් ඇති වෙන්නේ විඥානයක් බැහැගත්ත නිසා. විඥානය ඇති වෙන්නේ අවිද්‍යාව නිසා කියලා ඔහොම කතා කරනවනේ. ඔය කතාව තේරුම් ගත්තට කවදාවත් හිත නිවනටපත් කරගන්න බෑ. ඔය බව දෙක තුනකට සම්බන්ධ කරලා ඔය කතා කරන්නේ. පින්වත්නි පටිච්ච සමුප්පාදයේ ක්ෂණයක් ගානේ ඇති වෙන විදිය දැක්කොත් විතරයි නිවනට හිතපත් කරගන්න පුළුවන්. හැම වෙලාවකම පටිච්ච සමුප්පන්න ඔය ක්‍රියාවලිය নিরතුරුව සිද්ධ වෙමින් පවතිනවා.
ඒක මේ මොහොතේද සිද්ධ වෙමින් පවතිනවා. මේ මොහොතේත් ඒක වෙමින් පවතිනවා. මේ මොහොතේ පින්වත්නි යම් කෙනෙක්ගේ ජීවිතය තුළ චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය ආදී විඤ්ඤාණය පහළ වෙනවනේ. රූප දකින්නකොට චක්කු විඤ්ඤාණය මේ වෙලාවේ වෙන්නේ. චක්කු විඤ්ඤාණය පහළ වුණ නිසා රූප පේනවා. මේ වෙලාවේ පේන්නේ. මේ වෙලාවේ රූප පේනවා නම් එතන නාම රූප ධර්ම එකතු වෙලාද නැද්ද? එකතු වෙලා. නාම කොටසක් තියෙනවා, රූපයක් තියෙනවා. ඇහක් තියෙනවා, එළිය පැත්තෙන් මගේ රූපයක් තියෙනවා. දැන් ඔබට මාව පේනවා නම්, මට ඔබ පේනවා නම් මගේ ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා. ඇහැයි රූපයයි දෙකයි රූපයට. ඒක දැනගන්න හිතයි නාමයට. මේ වෙලාවේ නාම රූප ධර්ම පහළ වෙනවා. දැන් මේ දැන් වර්තමාන කාලේ වෙනවා. ඒ නාම රූප ධර්මයන් පහළ වෙනකොට එතනම පින්වත්නි ආයතනයක් හැදෙනවා. ඇස චක්කායතනෙ වෙනවා. ඇස චක්කායතනෙ වෙලා ආයස් කන සෝතායතනෙ වෙනවා. ආය චක්කායතනෙ වෙනවා. ඔන්න ඔහම මාරු වෙවි බොහොම වේගෙන් මාරු වෙවි යන මේ වෙලාවේ වෙනවා. ඔය එන සලායතනත් දැන් වෙන්නේ. සලායතනවල ස්පර්ශය කියන එකත් දැන් වෙන්නේ. ස්පර්ශ වෙනකොට වින්දනයත් දැන්. ඇත්තටම චිත්තක්ෂණයයි ඒකට තියෙන්නේ. සලායතන නිසා ස්පර්ශ වෙන්න චිත්තක්ෂණයයි එතන මේක නිරුද්ධ වෙලා යනවා. එතකොට ස්පර්ශ වෙලා පස්සපච්චය ස්පර්ශයේ වේදනාවට හේතු වෙනවා. ඒ හේතු වෙච්ච තැනක ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. මේ වෙලාවෙම වින්දනයක් හට ගන්නවා හිතේ. වේදනාව නිසා හිතේ තණ්හාවක් ඇති වෙනවා විඳින දෙයට. එතන තණ්හා වේදනාව එතනම නිරුද්ධ වෙනවා. තණ්හාවට චිත්තක්ෂණයයි. ඊට පස්සේ තණ්හාව නිසා හිත බැඳෙනවා තදූපදාන. ඒ එතනම බැඳිලා යනවා. බන්ධණයට චිත්තක්ෂණයයි. ඒ බන්ධණය ඇති වෙනකොට ඒක එතනම නිරුද්ධ වෙලා යනවා. මේ දැන් ඒක මේ සමහර වෙලාවට මේ බණක් වගේ එකක් අහගෙන යනකොට ඒක වැඩිය තේරෙන්නේ නැහැ. නමුත් ඔබ හොඳට ගෙදරට ගිහින් කල්පනා කරලා බලන්න මේ හිත මොනතරම් උද්වේගකාරීව මේ ක්‍රියාවලිය වෙනවද කියලා. ඒ තේරුම් ගන්න බෑ. ඇයි? භාවනාවකින් තේරුම් ගන්න තියෙන්නේ. මේ හිතේ භාවනාවක් මේ පංචස්කන්ධේ ඉලක්ක කර මේ පටිච්ච සමුපාදේ ඉලක්ක කරගෙන භාවනා කරන්න ඕන. භාවනා කරනකොට පේනවා මේ මොහොතේම පංචස්කන්ධ ධර්ම ඇතිවි නැතිවි යන වේගය Tamanට පේනවා. ඒ පේනකොට තමන්ගේම හිතේ අවබෝධයක් බවට ඒකපත් වෙනවා. අන්න එතකොට මොන්න කවුරු කිව්වත් ඒක වෙනස් වෙන්නේ හරිම ස්ථාවර අවබෝධයක් තියෙන. එතන තියෙන්නේ හරිම ස්ථාවර වෙච්ච අවබෝධය. එතකොට අර බණ අහලා හදාගන්නේ නිකන් අනුමාන ඥානයක් ඇත්තටම. ලෝකේ තියෙනවනේ ඥානෙ අනුමාන ඥානෙ සහ ප්‍රත්‍යක්ෂය කියලා. බණ අහලා අනුමාන ඥානයක් හදාගන්නේ. ඒ අනුමාන ඥානයේ තුලින් ප්‍රත්‍යක්ෂ කරගන්න භාවනා කරන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් නෙමෙයි අපි දකින්නේ. කාගේ අවබෝධයෙන්ද? තමන්ගේම අවබෝධයෙන් දකිනවා. එතකොට තමන්ගේම අවබෝධයෙන් පේනවද නැද්ද කියලා බලන්නවත් කරලා බලන්න එපාය. දැන් අපි මේ කියන කතාව මරණින් එහා පැත්ත එකකුත් නෙමෙයිනේ. හරියටම මාසයයි යන්නේ. මාසයයි යන්නේ හැබැයි කරන පිළිවෙලක් තියෙනවා. දැන් ඊට පස්සේ බලන්න තණ්හාව ඇති වෙලා තණ්හාව ඇති වෙච්ච තැනක හිත බැඳෙනවා උපාදානෙ වෙලා භවය. උපාදාන පත්‍ය භවෝ. උපාදානයේ නිසා පින්වත්නි හිතේ මෙන්න මේක හොඳට තේරුම් ගන්න. හිත බැඳුනහම බැඳිච්ච තැන්වල නැවත ගිහින් ඒවා හොයන්න හිතෙනව නේද? අන්න ඒකටයි භවය කියන්නේ. භවය කියන්නේ මෙතන භවය කියන්නේ මෙන්න මේක තේරුම් ගන්නවා. ඉස්සල්ලා භවය කිව්වේ විපාක පිණිස කර්ම හැදෙනවා කියන එකනේ. ඒක තේරුම් ගත්තට අවබෝධය කරා යන්න බැරි නේද? මේක තේරුම් ගන්න එපාය. මොකද්ද? තේරුම් ගන්න ඕන භවය කියලා ගැඹුරින් කියන්නේ පින්වත්නි ඇති බවට මනසේ රැඳෙන එකට තමයි භවය කියන්නේ. ඇති බවට මනසේ රැඳෙන එකට අපි කියනවා භවය කියලා. ඒක මේ වගේ. අර එහෙනම් භවයේ ඇති වෙන්නේ උපාදානයේ නිසානේ. උපාදාන පත්‍ය භවෝ. භවය කියලා කියන්නේ හිත බැඳුනට පස්සේ ඒ බැඳිච්ච ඒවා නිසා පින්වත්නි භවය දෙපැත්තක් තියෙනවා. ප්‍රතිසන්දි වශයෙන් එකක් තියෙනවා. එක්ෂණික වශයෙන් එකක් තියෙනවා. ඒ කියන්නේ භවයේ දෙපැත්තක් තියෙනවා. භවය කියලා ප්‍රතිසන්දි වශයෙන්ුත් ඇති වෙනවා. එක්ෂණික ක්ෂණයක් ගානෙත් භවය ඇති වෙනවා. ක්ෂණයක් ගානේ භවය ඇති වෙනවා කියලා කියන්නේ ඇති බවට මනසේ හැප්පෙන ගතිය ක්ෂණයක් ගානේ වෙනවා.
ඒක වෙන්නේ උපාදානෙ. හිත බැඳුනට පස්සේ බැඳිච්ච දේවල් පදනම් කරගෙන මේ ලෝකෙට ගිහින් ආයේ බලන්න හිතෙන ගතියක් තියෙනවනේ හිතේ. අන්න ඕකට තමයි භවය කියන්නේ. රූප බලන්න හිතෙන්නේ. එතකොට භවයේ පහළ වෙනවා කියලා කියන්නේ පින්වත්නි චක්කු විඥානය පහළ වෙන්නේ. ඒ කියන්නේ දැන් චක්කු විඥානය පහළ වුණොත් නේ පේන්නේ. චක්කු ඇති බවට මනසේ හැප්පෙනවා. ඒක උපාදාන. මම මේ කියන එක ඉතා ගැඹුරුයි. හුඟා කල්පනා කරොත් තේරෙයි. ඇති බවට මනසේ හැප්පෙනවා. ඒ හැප්පෙන නිසාම බලන්න හිතෙනවා. අන්න එතකොට චක්කු විඥානය පහළ වෙනව නේද? චක්කු විඥානය පහළ වුණාම පේන මට්ටමේ ඉන්නේ. පේන මට්ටම එනකොට ආයෙත් ඒක මනසේ හැප්පෙනවා. දැකපු දේ ඇති බවට ආයෙ මනසේ හැප්පෙනවා. ඔන්න ඕකට තමයි ෂණිකව ඕක වෙනවා. දකින මට්ටම සහ දැකපු දේ ඇති බවට ආයෙ මනසේ හැප්පෙනවා. අහන්න හිතෙනවා අහපු දේ ඇති බවට ආයෙ මනසේ. අන්න ඕකට තමයි භවය කියන්නේ. දැන් රුවන්වැලි සෑය බලන්න හිතෙනවා. බලන්න රුවන්වැලි සෑයට ගියොත් වැඳ ගන්න පුළුවන් කියලා ඇති බවට මනසේ හැප්පෙනවා. ඒක වෙන්නේ ඒකට හිතේ බැඳනයක් තියෙන නිසා, උපාදාන නිසා තමයි හිම හිතෙන්නේ. ඊට පස්සේ රුවන්වැලි සෑය දැකලා වැඳ ගන්න මට්ටමක් තියෙන්නේ. ගිහින් අර ඒ කියන්නේ චක්කු විඥානයේ පහළ වෙන රුවන්වැලි සෑය දකින්න මට්ටම. අන්න ඒක තමයි භවය කියන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට ආය මනසේ හැප්පෙනවා. රුවන්වැලි සෑය කියලා එකක් ඇති බවට ආය මනසේ හැප්පෙන්න. දැකපු දේ ඇති බවට මනසේ හැප්පෙනවා. ඒක නිතරම වෙන දෙයක්. ඔන්න ඕකට භවය කියන්නේ. ඒ භවය නිසා ජාතිය. මෙතන ජාතිය කියන්නේ මරණින් එහා පැත්ත එකක් නෙමෙයි. ඉස්සල්ලා කිව්වේ ජාතිය කිව්වේ උපතටනේ. මෙතන ජාතිය කියන්නේ ඒකට නෙමෙයි. ජාතිය ධර්මයේ තෝරන්නේ මේවා සමහර ඒවා තෝරගන්නත් බැරි තරම් ජාතිය කියලා ධර්මයේ කියන්නේ ජාතිය හොඳට තෝරපු තැනක් තියෙනවා. පින්වත්නි පුළුවන් නම් හොයලා බලන්න සච්ච විභංග සූත්‍රේ. ඒකේ තියෙනවා ජාතිය මෙහෙම තෝරන්නේ. කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතා උසෝ ජාති. ආයුෂ්මතුනි ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? ආයතනයන්ගේ ප්‍රතිලාභයක් ඇද්ද? අයං උච්චතා උසෝ ජාති. මහණෙනි එයයි ජාතිය. දැන් අපි අර පොදු කතාවේ ජාතිය කිව්වේ උපතට. ඒක තේරුම් ගත්තට නිවනට හිතපත් කරගන්න බෑ. දැන් මෙතන ජාතිය කිව්වේ මොකද්ද? ස්කන්ධයන් කොතන හරි පහළ වෙනවනම්. පින්වත්නි අර චක්කු විඥානයේ පහළ වෙනකොට රුවන්වැලි සෑය දකින්නව නේද? ඒ දකින්නකොට ස්කන්ධ පහක් පහළ වෙනවා. අන්න ඒකයි භවපච්චය ජාති කියන්නේ. මං කියන එක තේරෙනවද? රුවන්වැලි සෑය දකින්නකොට දැකපු දේ ඇති බවට මනසේ හැප්පෙනවා. මෙහෙම රුවන්වැලි සෑයක් තියෙනවා කියලා. එතකොට ආයෙ දකින්න හිතෙනවා. එතකොට ආයෙ ඒක එක්ෂණිකව වෙනවා. එතකොට එක්ෂණිකව මේ ක්‍රියාවලිය වෙන නිසා මේකට කියනවා භවය කියලා. භවපච්චය ජාති. භවය නිසා ජාතිය වෙන්නේ. එතකොට මේ රුවන්වැලි සෑය දකින්නකොට දැකීම මාත්‍රය තුල කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතා උසෝ ජාති. ස්කන්ධයන් පහක් පහළ වෙනවා. එතනම පහළ වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පංචස්කන්ධයක් එතනම පහළ වෙනවා. එතනම පහළ වෙනවා. චක්කු විඥානයේ පහළ වුණාන් පස්සේ එතකොට ඔන්න විඥානස්කන්ධයක් පහළ වෙනවා. ඔන්න කන්දානම් පාතු භාව ස්කන්ධයන් පහළ වෙනවා. ඊට අනුව පින්වත්නි රුවන්වැලි සෑය අඳුන ගන්නවා මේක රුවන්වැලි සෑය කියලා. ඔන්න රූප සංඥාවක් පහළ වෙනවා හිත තුල. ඊට පස්සේ ඒක අඳුන ගන්නකොට එයාට රුවන්වැලි සෑය ගැන තියෙන සද්ධාවත් එක්ක අත් දෙක එකතු කරලා වඳිනකොට නිරාමිස සුඛ වේදනාවක් ඇතිවෙනවා. වේදනා ස්කන්ධයකුත් පහළ වෙනවා. රුවන්වැලි සෑය ගැන සද්ධාව ඇති වෙනකොට ඔන්න හිතට ඇහින් දැක රූපේ නිසා හිතට සංස්කාරයකුත් ගලා එනවා. සංකාර ස්කන්ධයකුත් පහළ වෙනවා. සද්ධාව කියන්නේ සංකාරයක් නේ. ඊට අනුව මහා පිනා ගියපු ප්‍රීතියක් ඇති වෙනවා. චිත්තජ රූපේකුත් ඒ වෙලාවෙම මේ සිතුවිලි වලට අනුව රූපය බිඳි බිඳි හටගෙන නිරුද්ධ වෙලා යනවා. දැන් බලන්න භවපච්චය චක්කු විඥානයේ පහළ වුණු මට්ටමේ හිට භවපච්චය ජාතික වේ. ඊට අනුව ස්කන්ධයන් පහක් පහළ වෙනවා. ඊට අනුව තමයි ජරා මරණ දුක. ජරා මරණ දුක. ඔන්න ඔය ක්‍රියාවලිය ඔහොම කිව්වට ඕක තේරෙන්නේ නැහැ. පොඩි අනුමානෙට නිකන් පොඩ්ඩක් නිකන් තේරුණා වගේ එකක් එනවා. ඕක ඔය කතාව ගැඹුරින් ඉලක්ක කරගෙන භාවනා කරන්න ඕන. ඇත්තට මේ බඳු භාවනා ක්‍රම ගොඩාක් අපේ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මී බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපට ප්‍රයෝජනවත් නැහැ. සුතමේ ඥානෙ දක්වා බුදුදහමේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපට උදව්ව කරලා දෙනවා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මෙන්න මේ විදියට කරලා බලන්න කියලා.
බලනකොට මේක Tamanගේම අවබෝධයක් බවට ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට මගේ අවබෝධයෙන් මම දැකලා තියෙන්නේ. ඉතින් ඒ මගේ අවබෝධයෙන් මම දැක්කට පස්සේ වෙන කෙනෙක්ගේ අවබෝධයක් මට මොකටද? ඒක වැඩක් නෑ මේ වෙලාවට. තමන්ගේම අවබෝධයෙන් මේ ඇති වෙන ක්‍රියාවලිය තමන්ගේම හිතින් තමන්ම දැක්කට පස්සේ වෙන කෙනෙක්ගේ අවබෝධයෙන් කියන එකක් අපිට ප්‍රයෝජනයක් තියනවද? නෑ. මේක මේ නිග්‍රහයට කියන එකක් නෙවෙයි. එතකොට දැන් මේ ඔක්කොම අපි දැනගන්නේ භාගතුන් වහන්සේගේ අවබෝධය තුළින්. උන්වහන්සේ මතු කරපු එකනේ. එතකොට මේ දැන් අපි සතුටු වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සාන්දෘෂ්ටිකව මේක දකින්න විදිය. ලෝකේ හැමෝම කියන්නේ මරණින් එහා පැත්ත එකක් ගැන. දැන් ඔබ උනන්දුව තිබ්බොත් මේ කාරණේ ඉලක්ක කරගෙන සතියක් හමාරක් මේ කියන පටිපාටියට හිත පුහුණු කරන්න. එතකොට මේ ලෝකයම ගැන අනබිරතියක් උපදිනවා. Tamanටම තේරෙනවා මොකද්ද මේ අල්ලගෙන හිටපු ලෝකය. ඇති වෙලා නැති වෙලා යන හේතුඵල ධර්මයක් නේ මෙතන උඩට පහළට ක්‍රියාත්මක වෙන්නේ. ඒ භාවනාවෙන් බලනකොට පින්වත්නි මේ භාවනාව තුලින් ඔක උඩට පහළට වේගෙන් බලන්න පුළුවන්. දැන් අපි ඔය කිව්වේ අවිද්‍යාව නිසා සංකාර නිසා විඥානය ඔහොම කියන්නේ යන්නේ. ඕක උඩටයි පහළටයි බලන. ඒකට කියන්නේ අනුලෝම වශයෙන් බලනවා, පටිලෝම වශයෙන් බලනවා. ඕක භාවනාවකින් බලන්න පුළුවන් පින්වත්නි හිතට සංස්කාර ගලන්නේ නැති වෙන විදියට හිත හදා ගන්නවා. හදාගෙන උඩට පහළට බලනවා. එතකොට වේගෙන් හිත බලනකොට හිත විතර්කයට ඉඩ වෙන්නේ නැතුව එකපාර හිත විමුක්තියටපත් වෙනවා. එකපාරම හිත සියලුම සංකාරයන්ගෙන් මිදිලා යනවා. එතකොට ඔන්න ඒ මිදෙන විදියට හිත හුරු කරන්න අවශ්‍ය වෙන විදර්ශනා ඥානයට කියනවා නව මහා විදර්ශනාව කියලා. මොකක්ද ඒකට කියන්නේ? නව මහා විදර්ශනාව. ඒතර ඕක පටිච්ච සමුප්පාදය ඔය හදාගත්ත අනුමාන ඥානයක් නේ තියෙන්නේ. දැන් ඔය කියපු කතා ඔක්කොම අනුමානයි. සමහර තැන් තේරෙනවා, සමහර තැන් තේරෙන්නේ නැහැ. දැන් මේ කතාව තමයි සුතමය ඥානය හැටියට ගොඩනගා ගන්නේ. සුතානුග්ගහිතාජ කියලා අනුග්ගහිත සූත්‍රයේ ඕක තමයි කියන්නේ. ඕක මදි. ඕක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. දැන් තමන්ගේ හිතින් මේක දකින්න ඕනනේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවානේ මහණින් තමන්ගේ හිතෙන් දකින්න තාක්කල් පිළිගන්න එපා කියලා. එහෙමත් කියලා තියෙනවනේ. එහෙනම් මේ කතාව එකපාර පිළිගන්නත් බෑ. බලන්න කොයිතරම් නිදහස්ද බුදුරජාණන් වහන්සේගේ චින්තනය කියලා. මහණෙනි ඇතෙක් හොයාගෙන යනකොට ඇතාගේ අඩිපාර දැක්කට පිළිගන්න එපා කියනවනේ. ඇත්තු ඉන්නවද කියලා. අඩි තියෙන්න පුළුවන් ලොකු අඩි තියෙන වාමනික කියලා ඇතින්නියෝ ඉන්නවා කියන නිසා මාන්නේ එකපාර පිළිගන්න එපා ඇත්තු ඉන්නවා කියලා. කවුරු කිව්වත් පිළිගන්න එපා. ඇතාගේ ලකුණු දැක්කත් ඕනේ නැහැ පිළිගන්න. එහෙම සැකෙන් යන්න කියනවා ඉස්සරහට. එතකොට දල පාරවල් ගහලා තියෙන ලොකු අඩි තියෙන ඇත්තු අම්බේ ඒත් පිළිගන්න එපා. මොකද උඩින් දල ගහන්න පුළුවන් උච්චා කලාරිකා කියලා ඇතින්නියෝ ඉන්නවා කියනවා. ඒත් සැක දැන් හේතු දෙකක් අවංකව බලන්න දැන් එයාට හේතු දෙකක් තියෙනවා. ඒත් පිළිගන්න එපා. ඒත් පොඩ්ඩක් සැක කරගෙනම යන්න කියනවා. ඉස්සරහට යනකොට විශාල අඩිපාරවල් තියෙන දලපාර උඩින් ගහලා තියෙන අතුත් කඩලා දාලා තියෙන මේ විශාල අඩි තියෙන තැනක් හම්බෙයි කියනවා. එදාටත් පිළිගන්න එපා කියනවා මේ කැලෑවේ ඇත්තු ඉන්නවා කියලා. මොකද දැන් හේතු තුනක්ම තියෙනවා. ඒත් පිළිගන්න එපා කියනවා. මොකද උඩින් දල ගහන්න පුළුවන්, උඩ අතු කඩන්න පුළුවන්, හොඬ වැල බොහොම දිගට තියෙන ලොකු අඩි තියෙන උච්චා කනේරුකා කියලා ඇතින්නියෝ ඉන්නවා කියනවා. ඕම සැකෙන්ම යන්න කියනවා. ඉස්සරහට යනකොට තමන්ටම තමන්ගේම ඇහෙන් දකින්න හම්බෙයි කියනවා. විශාල ඇත්තු පිරිසක් පිරිවරාගත්ත ඇතෙක්. එදාට පිළිගන්න කියනවා ඇත්ත. මේ කැලෑවේ ඇත්තු ඉන්නවා. දැන් මේ අනුමාන ඥානය හදාගෙන තමන්ගේ හිතින් දකින්නයි යන්නේ. තමන්ගේ හිතින් දකින්න තාක්කල් මොන්න හාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා. මොන්න විදියට කිව්වත් පිළිගන්න ඕනේ. දැන් මේක දැන් මේකට ගරහා කරන්නේ නැතුව මේක ටිකක් කරලා බලන්න ඕන. මේක කරලා බලනකොට තමන් තුළ ප්‍රත්‍යක්ෂ වෙනවා. තමන්ටම තේරෙනවා. ඔය භාවනාවෙන් බලනකොට තමන්ටම තේරෙනවා. දැන් මේකට තමයි අපි කියන්නේ සුතානුග්ගහිතාච. දැන් ඉස්සෙල්ලාම සීලානුග්ගහිතාච. දැන් සීලේ වැඩේ ඉවරයි. දැන් සීලෙන් උදව් හදාගෙන ඉවරයි. දැන් හදාගත්තේ මොකද්ද? මේ සුතානුග්ගහිතාච. දැන් මේක පටිච්ච සමුප්පාද, පංචස්කන්ධ, සලායතන ඕවා ගැන නිවනට උදව් වෙන ධර්ම තියෙන්නේ. ඕවා ගැන නුවණ හදා ගන්න. දැන් ඔය මං නිකන් කිව්වේ පංචස්කන්ධ මේ පටිච්ච සමුප්පාදය ගැන. ඔය දැන් හදාගන්නේ සුතානුග්ගහිත. සුතයෙන් අනුග්‍රහය හදා ගන්නවා. දැන් ඉතින් ප්‍රත්‍යක්ෂ කරගන්න යන ගමනනේ. ඊළඟට සාකච්ඡානුග්ගහිතාච. අහගත් ඒවා සැක තියෙන්න පුළුවන්නේ. හොඳ ධර්ම විනය දාන්න කෙනෙක් එක්ක මෙහෙම වෙන්නේ කොහොමද? ඇයි එහෙම වුනේ? එහෙම වෙනවා නම් ඇයි මෙතන මෙහෙම තියෙන්නේ කියලා අර කතා බහෙන් තව දුරටත් මේක තව දුරටත් දියුණු කරගන්නවා.
අහගත්තේ අහගෙන ඉන්නකොට ඉතින් හිතේ සැක උපදින්න පුළුවන් නේ මේවා කොයි මේ තමන්ට තේරෙන මට්ටමිනුත් හිතෙන්න පුළුවන් සමහර ඒවා තේරෙනවා සමහර ඒවා තේරෙන්නේ එතකොට සාකච්ඡා කරනවා සාකච්ඡානුග්‍රහිතාච සාකච්ඡා කරාට පස්සේ ඔන්න දැන් අර තියරි එක ගැන හොඳ නුවණක් තියනවා දැන් තවම මේක භාවිතා කරන තැනකට ඇවිල්ලා නැහැ මේක දැන් මෙහෙම කළොත් හරියයි වගේ අනුමානයකට දැන් පොඩි නුවණකුත් තියෙනවා දැන් ඕක මදිනේ දැන් ඕකෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ දැන් අර ඇතෙක් හොයාගෙන යනවා වගේ වැඩක් කිව්වනේ මේක ඕක තියෙන්නේ චුල්ලහත්තිපදෝපම සූත්‍රයේනේ දැන් මේ විදියට ඉන්න මිනිස්සයා තවත් ඉස්සරහට යනවා කොහොමද ඉස්සරහට යන්නේ ඉස්සරහට යන්නේ මෙන්න මෙහිමයි ඔන්න දැන් අපි කියනවනේ දැන් මේක මදි දැන් අහලා බෑ මේ වැඩේ කරගන්න කියලා සමතානුග්‍රහිතාච සමතෙන් අනුග්‍රහය හදාගන්න මොකක් හරි ඔය බුදුදහමේ තියෙන භාවනා තියෙන්නේ බුදුදහමේ තියෙන භාවනා තියෙනවනේ බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය සීලානුස්සතිය ඡාගානුස්සතිය ඔය ගොඩක් භාවනා තියෙන්නේ මෛත්‍රී භාවනාව ඔය වගේ ගොඩාක් භාවනා ක්‍රම තියෙනවා. ඔය භාවනාවක් දැන් කරනවා. ඉතින් ඉස්සෙල්ලා මොකද දැන් මේ තවමත් අර මේ අපේ කතාවට බහැලා නැහැ. එයා දැන් මේ තවමත් වටපිටාවයි හදාගන්නේ. දැන් කෙනෙක් කියන්න පුළුවන්. දැන් ඔබ වහන්සේ කිව්වනේ පටිච්ච සමුප්පාදේ උඩට පල්ලට බලලා තමයි මේ මොකද හැම බුදු කෙනෙක්ම ආනාපාන සති සමාධියෙන් නැගිටලා පටිච්ච සමුප්පාදේ තමයි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්නේ. එතකොටයි බුද්ධත්වයටපත් වෙන්නේ හිත. එවනම් මේකම තමයි පාර එතනට එන්න දැන් ඔබට හරි ප්‍රශ්නයක් වෙනවනේ. දැන් අර ඉස්සල්ලා කිව්වේ පටිච්ච සමුප්පාදේ උඩට පහළට අර අනුමානෙට යන්තම් එහෙම මෙහෙන් තේරුණ එක දැන් බලන්න කියලානේ කිව්වේ. දැන් මොකද මේ බුදු ගුණ මනසිකාරය කරන්නේ බුද්ධානුස්සතිය කරන්නේ. ඒ කරන්නේ හිත හුරු කරගන්නවා යටි හිතට යන්න පුළුවන් විදියට. ක්‍රමානුකූලව යටි හිතට දැන් යන්න ඕන. මේක යටි හිතත් එක්ක ඇති වෙන බරපතල ගනුදෙනුවක්. දැන් අපි මේ වෙලාවේ ඉන්නේ උඩු හිතත් එක්කනේ. බටහිර මනෝවිද්‍යාවෙත් කතා කරනවානේ ඔය යටි හිත උඩු හිත සම්බන්ධව. ඇත්තට මේගොල්ලෝ ගත්තෙත් අපෙන් මේ දැනුම. මේ දැනුම මේගොල්ලන්ට නෑ. පෙරදිග දැනුම් සම්භාරයෙන් තමයි ඇත්තටම අධිමනෝවිද්‍යාත්මක ලක්ෂණ එහෙම බටහිර විද්‍යාවට නෑ. අධිමනෝවිද්‍යාව ගැන හදාරනවා නම් බුදුදහමේ කේන්ද්‍රගත කතාව කියනකොට නළලේ අත ගහ ගන්න වෙනවා. මොකද එච්චරට පුදුමාකාර ගැඹුරු මනෝ විශ්ලේෂණයක් නේ බුද්ධ භාෂිතය කියලා කියන්නේ. මහා සාගරයක් වගේ එකක් නෙමේක. හිත ගැන මේ බඳු විශ්ලේෂණයක් මහා පුදුමයිනේ මේ වගේ කතාවක්. සිතුවිලිවල ක්‍රියාකාරීත්වයේ සිතුවිලිවල වේගය මැනගන්නවත් පුළුවන්ද අද හරියට? බැහැනි. බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරපු කාරණේ ඊටාම ගැඹුරු කාරණයක්. දැන් මේ විදියට බුද්ධානුස්සතියම වඩන්නේ මේ ඔක්කොම කරන්නේ අර ක්‍රමානුකූලව යටිහිතට යන්නයි. සාමාන්‍යයෙන් අපි යටිහිතට යන්නේ ගැඹුරු නින්දෙදි විතරයි. හීනෙහිම පේන්නේ යටිහිතේදීනේ. හීන පේන්නේ නැහැ උඩු හිතේදී. ඔය හීනේම ගැඹුරු නින්දෙදි තමයි හීන පේන්නේ. එතකොට අපි හීනෙන් ගියාට දැන් මේ පාවිච්චි කරන්නේ ක්‍රමානුකූලව යටිහිතට යන්නේ. ඔබට තේරෙන වචන වලින් කිව්වොත් මම මේ දන්න වචනයකින් කිව්වොත් යටිහිතට මේවට වෙනම බුදුදහමේ වචන තියෙනවා. ඒ වචන පාවිච්චි නොකරම කිව්වොත් දැන් මේ උත්සාහ කරන යටිහිතට යන්න. මොකද යටිහිත තමයි වර්තමා එළඹ සිටි සිහිය තුළ ස්ථාවර කරන්න පුළුවන්. යටිහිතට ගියාට පස්සේ මේ අතීත සංකාර අනාගත සංකාර එක ගනුදෙනුව නවතිනවා. දැන් ඔබ බලන්න බටහිර විද්‍යාව උනත් කියනවා උඩු හිතේ ස්වභාවය ගැන කියද්දී උඩු හිතේ ස්වභාවයක් තමයි මේ හැම වෙලාවකම අතීතයටත් හිත දුවනවා අනාගතයටත් හිත දුවනවා. ඒක උඩු හිතේ ස්වභාවයක් විදිහට මේ බටහිර විද්‍යාව කියනවා. ඇත්ත කතාව. ඒක බුද්ධ දේශනාව කියන්නේ මේ අතීත සංඛාර අනුව ගනුදෙනු කරනවා අය අනාගත සංඛාර අනුව ගනුදෙනු කරනවා අය කියලා. දැන් අතීත සංඛාරات අතහැරලා දාලා අනාගත සංඛාරات අතහැරලා දාලා මේ මොහොතේ තුල එළඹ සිටි සිහියෙන් ඉන්නයි දැන් මේ උත්සාහ කරන්නේ. ඒකට පාවිච්චි හරියට ගැඹුරු මුහුදට යන්න බෑනේ පියවි සිහියෙන්. පියවි සිහියෙන් ගැඹුරු මුහුදට යන්න බැරි වෙනකොට ඒකට අපි ක්‍රමයක් පාවිච්චි කරනවා. කිමිදුම් කට්ටලයක් පාවිච්චි කරනවානේ ගැඹුරු මුහුදට යන්න. ඒ වගේ එකක් දැන් මේ කරන්න ලෑස්ති වෙන්නේ. අන්න එතන තමයි කියන්නේ සමතානුග්‍රහිතාච. සමතේ කියලා ධර්මයේ කතා කරන්නේ ධ්‍යාන හතරට. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. මේ ධ්‍යාන හතරම ඕනේ විපස්සනා කරන්න.
අර පටිච්ච සමුප්පාදේ උඩට පල්ලට බලන මේ හතරම ඕනේ නැහැ. අඩුම එකක් හරි උපදව ගන්න ඕනේ. පළවෙනි ධ්‍යානය හරි. දැන් මට හම්බෙලා තිනවා පළවෙනි ධ්‍යානයේවත් නැති අය. පළවෙනි ධ්‍යානයේවත් දැන් සමහර මට මතකයි මේ ළඟදී නෝන කෙනෙක් මට කිව්වා අවුරුදු ඒතෝ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක් ඇය විශ්වවිද්‍යාලෙන් මේ විශ්‍රාම යන්නේම මේ භාවනාව පැත්ත ටිකක් කුරු කරන්න කියලා හිතාගෙන බොහොම අඩු කාලයකදී මට කිව්වා මේ ස්වාමීන් වහන්සේ මම හොඳට සමතේ හොඳට දියුණු කරපු කෙනෙක් හොඳට සතිය එහෙමක් තියෙනවා අය කියන විදියෙන් තේරෙනවා ඇයිගේ මේ ශාරීරික ක්‍රියාකාරීත්වය ගැන එහෙම කියපු විදියට ඒවා ඇත්ත ධර්මයට අනුව ඒවා හරියටම ගැළපිලා යනවා. ඒ කියන්නේ හොඳට සමාධිය දියුණු වෙච්ච කෙනෙක්. නමුත් එයා මට කිව්වා මට මේ පළවෙනි ධ්‍යානෙ නෑ කියලා. සානස පළවෙනි ධ්‍යානෙ කොහොමද උපදව ගන්න කියලා කතාවකට තමයි අය කතා කරේ. මම ඒක කොච්චර කාලෙද කියලා දැන් ඒතර අවුරුදු විශ්වවිද්‍යාලෙත් නිවාඩු කාලවල ගිහින් මම එක දිගට භාවනා කළා. මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඊට පස්සේ මම භාවනා කළා. නමුත් මට ඊට පස්සේ මට මේකේ සුඛයක් ප්‍රීතියක් හොඳට තේරෙනවා. මම ඉතින් හිතුවා මේක හොඳට කරන්න ඕන කියලා. මම ඒ නිසා මේක පූර්ණ කාලිනව කරන්න ගියා. නමුත් අර මට තවමත් හිතන තරම් ප්‍රයෝජන ප්‍රතිඵල නැහැ කියලා කිව්වා. ඒ කියන්නේ අවුරුදු මේ වෙනකොට මේ විශ්වවිද්‍යාලවල ඉන්න කාලේ පුහුණු කරපු කාලයත් එක්ක බලද්දී අවුරුදු 15ක් විතර. ඒ කියන්නේ තවමත් එහෙම පළවෙනි ධ්‍යානෙවත් නැහැ. එච්චර කාලයක් යන්නෙත් නැහැ. එච්චර කාලයක් යන්නේ නැහැ. මොකද සමතානුග්‍රහිතය කියලා කියන්නේ එනම් පළවෙනි ධ්‍යානෙවත් උපදව ගන්න ඕන. නැත්තම් විපස්සනා කරන්න බෑ. විදර්ශනා කරන අර පටිච්ච සමුප්පාදේ උඩට පල්ලට බලන තත්ත්වයට එන්න අඩුම සමතය දියුණු කරගන්න සමතානුග්‍රහිතාච කියලා කියන්නේ. එතනින් පස්සේ තමයි ධර්මය කියන්නේ විපස්සනානුග්‍රහිතාච කියලා. සමතේ එහෙනම් පළවෙනි ධ්‍යානෙවත් උපදව ගන්න ඕන. පළවෙනි ධ්‍යානෙවත් බැරි නම් බැරිද විදර්ශනා කරන්න නෑ. ඒත් පුළුවන් උපචාර සමාධියට හරි උපදව ගන්න. උපචාර සමාධිය කියන්නේ පළවෙනි ධ්‍යානෙට කිට්ටු වෙච්ච වෙලාවක්. ඇත්තටම මේ විදියට භාවනාවක් කරගෙන යනකොට අපි හිතමු ආනාපාන සතියම කරා කියලා. ඔන්න ආනාපාන සතිය බොහොම හොඳයි. විදර්ශනා කරන්න කලින් ආනාපාන සතිය කරගෙන යනකොට පින්වත්නි ආනාපාන සතිය හොඳට හුස්ම දිහා බලාගෙන ඉන්නකොට හොඳට හුස්ම රැල්ල සංසිඳිලා යනවා. ඒක හොඳට තේරෙනවා. මේ පැය ගණන් දවස් ගණන් භාවනා කරන්න ඕනේ ආනාපාන සතිය වගේ භාවනාවක් කරගෙන යනකොට පින්වත්නි එක තැනක ආනාපාන සතිය තුළ හොඳට සිහිය පිහිටියාට පස්සේ ගැඹුරු තැනක මේ හිත හොඳට නවතිනවා. හිත බොහොම සංසුන් වෙලා කිසිම කලබලයක් නැහැ හිතේ. ඉතින් බොහොම හොඳ ශාන්ත බවක් හිතේ උපදිනවා. අර හුස්ම රැල්ලත් හොඳට කයයි මනසයි සංසිඳිලා යනවා. මොකද ආර ආස්වාස ප්‍රාස්වාසයේ උනත් වැඩි වෙන්නේ කායික උද්‍යෝගයක් බලපානවනේ ආස්වාස ප්‍රාස්වාසයට. එතකොට මේ ආස්වාස ප්‍රාස්වාසයේ දැන් හොද්දටම සංසිඳෙනවා. සංසිඳෙනකොට පින්වත්නි ඔය ආනාපාන සති භාවනාව ගැන කියද්දි කියනවා පීති පටිසංවේදී අස්ස සිස්සාමීතිසික. ආනාපාන සති භාවනාව තුළ මහා හිතේ අධික ප්‍රීතියක් එම හට ගන්නවා. ඒවා වචන වලින් කියන්න බෑ. ඒ ප්‍රීතිය ඇති වෙන්නේ සංකාර ධර්ම ගලන්නේ නැතිකම නිසා. දැන් අපිට ප්‍රීතියක් ඇති වෙනවා නම් මොකක් නිසාද? අපේ ඇහැ හරහා සිතුවිලි ගලාගෙන එනකොට තමයි අපිට සතුටක් ඇති වෙන්නේ. කන හරහා සිතුවිලි ගලනකොට, නාසය හරහා සිතුවිලි ගලනකොට තමයි අපිට ප්‍රීතියක් ඇති වෙන්නේ. නමුත් මේ ලෝකේ තියෙනවා පින්වත්නි සිතුවිලි ගලන්නේ නැතිකොට ඇති වෙනවා ප්‍රීතියක්. ඒක අරකින් කෝටියකින් පංගුවක් විතර. දැන් අපිට හුරු වෙලා තියෙන්නේ සිතුවිලි ගලාගෙන එනකොට සතුටු වෙලානේ. නමුත් සිතුවිලි ගලන්නේ නැතිකොට සතුටක් ඇති වෙනවා. ඒක පින්වත්නි දසදහසකින් පංගුවක්වත් අරක එච්චරවත් වටින්නේ නැහැ. ඒක මහා බොහොම බොළඳ ප්‍රීතියක්. අපිට මේ දරුවා දකින්නකොට ඒ දැකීම නිසා සිතුවිලි හිතට ඇති වෙලා අපි තුල සුඛාස්වාදයක් ඇති වෙන්නේ. ඒ සංකාර ධර්මයන් හිතට ගලාගෙන එන එකනේ. මේ සංකාර ධර්ම හිතට ගලන්නේ නැති එක තුල පින්වත්නි ප්‍රීතියක් ඇති වෙනවා. අන්න භාවනාව තුල එතන තමයි ප්‍රීතිය ඇති වෙන්නේ. මේක භාවනා නොකරන මිනිහෙක් දන්නේ මේ සංකාර එයා දන්නේ සංස්කාර ඇස කන නාසය දිවකය මනස හරහා සංකාර ධර්මයන් හිතට ගලාගෙන එන එක මත ඇති වෙන ප්‍රීතිය විතරයි එයා දන්නේ. නමුත් මතක තියාගන්න සංකාර හිතට ගලන්නේ නැතිකොට ප්‍රීතියක් ඇති වෙනවා. එතකොට ඔය දෙකම කොච්චර එකෝකද වටින්නේ කියලා හොයාගන්නත් මම එකක් කියන්න. හොඳට ඔය සමත භාවනාව එහෙම කරගෙන ගිහින්
සිතුවිලි ධර්මයන් ඔය ආනාපාන සතිය කරගෙන යනකොට සිතුවිලි ධර්මයන් හිතට ගලන්නේ නැති බොහෝම නිදහස. එළිය සද්ද බද්ද ඇහෙන්නෙත් නැහැ. හරියට කම්මලේ ඉන්න බල්ලෙකුට වගේ ආයේ මොනවා ඇහුණත් දැන් අපිට පොඩ්ඩ ඇහුණ ගමන් ඒ පැත්තට හිත යනවනේ. අර විදියට ආනාපාන සතිය ඔය සතියක් අමාරක් කරගෙන යනකොට කිසිම සද්දයක් බද්දයක් ඇවෙන්නේ නැහැ. රස්නේ දැනෙන්නෙත් නැහැ. උණුසුම දැනෙන්නෙත් නැහැ. මහා ඝන රස්නයක් තියෙන තැනකුණත් හොන්දට භාවනාවෙන් ඉන්න පුළුවන්. අර ඒ කියන්නේ සිතුවිලි ගලන්නේ නැහැ දැන්. කය නිසා සිතුවිලි ගලන්නේ. ඔහොම ඉන්න ගමන් එක පාරම පුළුවන් ඇඟ දිහා බලන්න. භාවනා කරන කෙනෙක් අද බෞද්ධ රූපවාහිනිය බලාගෙන ඉන්නවා නම් ඒ අයට මම මේ කියන එක කොච්චර ප්‍රායෝගිකද කියලා තේරෙයි. මොකද විශාල පිරිසක් භාවනා කරන අය ඉන්නවා. එකපාරම අර විදියට ඉන්නකොට අර ඉන්න මට්ටම තුලම පින්වත්නි දැන් අර ගැඹුරු හිත එක තැනක තියාගෙන ඉන්නවනේ. එකපාරම පුළුවන් නම් ඇඟ දිහා බලන්න පොඩ්ඩක්. හිතින් පුළුවන් ඇඟ දිහා බලන්න. එකපාරම හිතින් ඇඟ දිහා බලන්න පුළුවන්. ඇස් දෙක ඇරලා ඇහින් නෙමෙයි බලන්නේ මනෝ සම්පස්සේ කියලා ඒකට කියන්නේ. මනසින් පුළුවන් බලන්න. එකපාර මනසින් බලන්නකෝ පිටිපස්ස ප්‍රදේශයේ පොළොවට ගෑවිලා තියෙනවා. ඔය භාවනා කරගෙන ගිහින් මොකුත් සිතුවිලි ධර්ම ගලන්න නැතුව හිත එකඟ වෙච්ච වෙලාවට ඇඟ දිහා බලන්නකෝ. එතකොට තේරෙනවා දැන් කකුල් දෙක පොළොවේ ගෑවිලා තියෙනවා. කොන්ද බිත්තියට හේතු වෙලා තියෙනවා. ඕවා දැන් මනසින් බලන්නේ. ඇස් ඇරලා බලන්නේ. මනෝ සම්පස්සේ කියලා ඒකට කියන්නේ. ස්පර්ශ කරනකොට සිතුවිලි ධර්ම ගලාගෙන එනවා පින්වත්නි. ඒ විදිහට බලනකොට එකපාරම ගලාගෙන එනවා. මනස හෙම්බත් වෙලා යනවා එකපාරම. එතකොට තේරෙනවා අර සිතුවිලි ගලන්නේ නැතුව හිටිය එක මොන්නතරම් ශාන්තද මොන්නතරම් ප්‍රණීතද දැන් මේ මොකද්ද උනේ කියලා අන්න එතකොට තේරෙනවා සිතුවිලි ගලන්නේ නැති එක ශාන්තයි සිතුවිලි ගලන එකමයි දුක කියලා. දැන් අන්න එහෙම ප්‍රායෝගිකව තමන් බලන්න ඕනේ. දැන් මේවා මේ කිව්වට විශ්වාස කරන්න එපා. තමන්ම ඔය ඒවට මේ පළවෙනි ධ්‍යානෙ වගේ ඒවා යන්න ඕනේ නැහැ. ගොන්දට භාවනා කරගෙන යනකොට හුස්ම රැල්ල මතම හිත පිහිටනවා පින්වත්නි. හුස්ම රැල්ල මතම හිත පිහිටියාට පස්සේ ඒ පිහිටපු තැනක හොද්දටම හිත නිවෙනවා. එළිය සද්ද පේන්නේ ඇහෙන්නෙත් නැහැ, රූප පේන්නේ නැහැ, සිතුවිලි ගලන්නෙත් නැහැ, හිතට මොකක්වත් එන්නේ නැහැ. හරිම හුස්ම දිහාම බලාගෙන ඉන්න පුළුවන්. දැන් සංකාර නැහැ. සංකාර කියන්නේ මෙතන සිතුවිලි ගලන්නේ. ඔන්න ඔය වෙලාවට මේක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. එකපාරම නිකන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව දිහා හිතින් බලන්න. දනිස් දෙක පොළවේ ගෑවිලා, පිට කොන්ද හේතු වෙලා, ගාකට හරි මේ බිත්තියට හරි හේතු වෙලා. මෙහෙම බලන්න පුළුවන්. බලනකොට පින්වත්නි එකපාරටම ඒ මනසින් ස්පර්ශ කරනකොටම සිතුවිලි විශාල ප්‍රමාණයක් එකපාර ගලාගෙන එන්න පටන් ගන්නවා. හරියට නිකන් ටැප් එකක් වහලා තිබ්බේ ඇරියා වගේ. ගලාගෙන එනකොට අර නිකන් ශාන්ත වෙලා තිබ්බ මනසට එකපාරම අර සිතුවිලි ගලාගෙන එනකොට එකපාරම නිකන් අර හරි මහන්සියක් දැනෙන්න පටන් ගන්නවා හිතට. එතකොට තේරෙනවා මේ මෙච්චර මහන්සියක් එක්ක නේද මං හැමදාම ඉඳලා තියෙන්නේ. ඊට වඩා මොනතරම් ශාන්ත ප්‍රණීත එකක් තියෙනවද මේ හිත සිතුවිලි ධර්මයන් ගලන්නේ නැතිකොට කියලා ඔන්න ඔය වෙනස තේරුම් ගන්න පුළුවන්. මං මේ වෙනස තේරුම් ගන්න තැනක් ඔය කිව්වේ. මනෝ සම්පස්යෙන් පොඩ්ඩක් ස්පර්ශ කරලා බලන්න. ඒත් එක්කම ආයෙත් මනෝ සම්පස්යෙන් එකපාර අතහැරලා හුස්ම දිහා විතරක් බලන්න. බලනකොට නිකන් එකපාර ටැප් එක වහලා දැම්මා වගේ අර වතුර අඩු වෙවි යනවා වගේ සිතුවිලි ගලන එක අඩු වෙලා ආයෙත් අර විඩාව සංසිඳලා හරිම ශාන්ත බවක් හිතේ ඇති වෙනවා. ඔහොම පුළුවන් බලන්න. එතකොට මේ පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ පින්වත්නි දැන් පළවෙනි ධ්‍යානය නම් ධ්‍යානෙ දැනගන්න ඕන මොකක්ද කියලා. පළවෙනි ධ්‍යානෙට අයිති දේවල් තමයි විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියලා පහක් තියෙනවා ධ්‍යාන ලක්ෂණ. එතකොට මේවා දැනගන්න. විතර්කය කියලා කියන්නේ අමුතු එකක් නෙමෙයි අරමුණටම හිත නැමිලා. එච්චරයි. විතර්කය කියන්නේ මොකද්ද? අර භාවනා කරන ආනාපාන සති අරමුණට හිත නැමිලා. විචාරය කියලා කියන්නේ පින්වත්නි අරමුණේම හිත පැතිරිලා. හුස්ම රැල්ල විතරමයි හිතට පේන්නේ. විචාරය කියන්නේ. ප්‍රීතිය කියලා කියන්නේ පින්වත්නි සම්පූර්ණයෙන්ම මේ Tamanගේ හිත තුල ප්‍රීතියක් ජනිත වෙන අර සංකාර ගලන්නේ නැතිකම නිසා. සුඛය කියන්නේ ඒ නිසා මේ කයේ අමුතු සනීපයක් නිකන් තේරෙනවා නේ. තේ එකක් බිව්වාම තියෙන්නේ අර අපිට අමුතු උණුසුමක් ඒ වගේ අමුතු නිකන් පොඩි උත්තේජනයක් කයේ තියෙනවා. පොඩි එකක් නෙමෙයි ලොකු උත්තේජනයක්. ඒකාග්‍රතාවය කියලා කියන්නේ පින්වත්නි හිත උපදී හිතත් ඇති නැති යනවනේ. හිතත් එක්කම අරමුණ ඇති වෙනවා වගේ අරමුණ කලින් ඇති වෙනවද හිත පස්සේ ඇති වෙනවද කියලා හොයන්න බෑ. ඒකාග්‍රතාවයේ එච්චරට තියුණුව ඇති වෙනවා. ඔන්න ඔය ටික තියෙනවා නම් පළවෙනි ධ්‍යානෙ.
හැබැයි ඕක අදිෂ්ඨාන කරන්න ඕන. භාවනාවෙන් වාඩි වෙන්න කලින් අද මට පළවෙනි ධ්‍යානෙන් විනාඩි 15ක් ඉඳ ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕන. හිත වැඩ කරන්නේ පූර්ව චේතනාවට අනුව හරියටම විනාඩි 15ක් ඉන්න පුළුවන් පළවෙනි ධ්‍යානෙ. ඒකට කලින් ධ්‍යානෙට ලෑස්ති වෙනකොට එයා කල්පනා කරනවා අද මට විනාඩි 5ක් විතර්කයෙන් ඉන්න ලැබේවා. භාවනා කර කර ඉන්න ගමන්ම අද හිතින් යටිහිතට කියනවා මට විනාඩි 5ක් විතර්කයෙන් ඉන්න ලැබේවා. එතකොට පින්වත්නි අරමුණට හිත නැවිලා තියෙනවා Tamanට පේනවා. විනාඩි 5න් ඒක හරියටම නැති වෙනවා. ඊට පස්සේ අදිෂ්ඨාන කරනවා මට ਵਿਚාරයෙන් විනාඩි 15ක් ඉන්න ලැබේවා කියලා. එතකොට යාට පේනවා අරමුණට අර ආනාපාන සතියනේ. ආනාපාන සතිය වඩනවා නම් ඒ වෙන භාවනාවක් නම් ඒ භාවනාව ඒ හුස්ම රැල්ලටම පින්වත්නි හිත පැතිරිලා පේනවා. හුස්ම රැල්ල හිත පැතිරිලා වෙන කිසිම සද්දයක් ඇඟ හොල්ලලා කතා කරත් දැනෙන්නේ නැති විදියට පුදුම ගැඹුරු තැනක හිත ආස්වාස ප්‍රාස්වාසයේම හිත පැතිරිලා පේනවා විනාඩි 15ක් 15 යනකොටම මේක ඉවර වෙනවා. එතකොට අදිෂ්ඨාන කරනවා මට විතර්කයයි ਵਿਚාරයයි දෙකෙන්ම විනාඩි 5ක් ඉන්න ලැබේවා කියලා. එතකොට හරියටම ওই දෙකම දැනි පවතිනවා. ඊට පස්සේ අදිෂ්ඨාන කරනවා දැන් භාවනා කරගෙන යන ගමන් මේක මේ පරීක්ෂා කරන්නේ. ඊට පස්සේ අදිෂ්ඨාන කරනවා මට ප්‍රීතියෙන් විනාඩි 5ක් ඉන්න ලැබේවා. පින්වත්නි අර ආස්වාස ප්‍රාස්වාසය තුල පුදුම ප්‍රීතිය විතරක් දැනෙන්න පටන් ගන්නවා. හරියටම විනාඩි 5ක් ප්‍රීතිය විතරක් හිතට දැනෙනවා. මේ හිත හරි විශ්මිත එකක්. ප්‍රීතිය විතරයි. හරියටම විනාඩි 5කින් ප්‍රීතිය අයින් වෙලා ගින් අර සාමාන්‍ය හුස්ම රැල්ල විතරක් පේනවා. ඊට පස්සේ විතක්ක ਵਿਚාර ප්‍රීතිය තුනින්ම ඉඳ ලැබේවා කියනකොට විතර්කයයි ਵਿਚාරයයි ප්‍රීතියයි තුන්නම දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ සුඛය විතරක් දැනේවා කියනකොට ආස්වාසේ ප්‍රීතිය නෑ ඇඟ පුරාම අර සනීපේ විතරක් පේන්න පටන් ගන්නවා. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ කියන හතරම දකින්න ලැබේවා කියන විනාඩි 10ක් විතර ඉන්න ලැබේවා කියනකොට ඔය ඔක්කොම සම්පූර්ණ තමන්ගේ හිතට දැනෙනවා. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍ර දකින පහෙන්ම ඉන්න ලැබේවා කියනකොට ඔන්න පළවෙනි ධ්‍යානෙන් වාසය කරනවා. ඔන්න ඔතනදී ඔන්න ඔතනට ගිහින් අර කියපු පටිච්ච සමුප්පාදය උඩට බලාගෙන යනකොට තමන්ගෙම හිතින් ඕක ලස්සන්ට පේන්න පටන් ගන්නවා. තමන්ගෙම හිතින් එතකොට අර ඉගෙන ගත්ත අනුමාන ඥානෙ වැඩක් නැහැ මොකක්වත් තමන්ගෙම හිතින් ඕක පේන්න පටන් ගන්නවා. ඕක පේනකොට පින්වත්නි මේ ලෝකය අල්ලගෙන දැඟලුවේ මේ ටිකටද කියලා මේ ලෝකයේ මේ තණ්හාව නිසා උපාදානය ඇති වෙලා භවය ඇති වෙලා ජාතිය ඇති වෙලා ජරා මරණ දුක ඇති වෙන විදියත් තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානයත් නිරුද්ධ වෙලා භවයත් නිරුද්ධ වෙලා ජාතියත් නිරුද්ධ වෙලා ජරා මරණ ඔක්කොම නිරුද්ධ වෙලා යන ආකාරය පේන්න පටන් ගන්නවා. එහෙම උඩට පල්ලට වේගෙන් බලනකොට එයාගේ හිත විතර්ක වලට අහු වෙන්නේ නැතුව කෙලින්ම හිත මේ ලෝකයෙන්ම නිදහස් වෙනවා. අනේ නිදහස් වීම පිණිස තමයි අද දේශනාව අපි දේශනා කළේ. අපිට කාලේ ඉවර වෙලා තියෙනවා. දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම ධර්මා